ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද 2025 මැයි මස 29 වැනි බ්‍රහස්පතින්දා දෙවන් වහන්සේගේ මනුෂ්‍යා පාස්ටර් ක්‍රිස් යථාර්ථයේ රිද්මය පණිවිඩය තුලින් අපට ගෙනෙන්නා වූ ඒ අනර්ග දේව වචනේ පණිවිඩයට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාවට හා තේමා බයිබල් පාඨයට අපගේ අවධානය යොමු කරමු. කිතුණු භාවය දිව්‍යමය සම්බන්ධතාවයකි. ලියවිලි වල සදාකාල ජීවනය ඇත්තේ යයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා ස්වයන් නොහුය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. ශුදු යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදයේ එලෙස කියනවා. කිතුණු ජීවිතය සාමාන්‍ය ලෙස නමස්කාර කිරීමක් හා කතා පොතක් ලෙස බයිබලය ඉගෙන ගැනීම නොවේ. එය අප විසින් දවසේ පැය 24ේම සතියේ දින 7ම ජීවත්වීම සඳහා දී ඇති ජීවිතයකි. එය දිව්‍යමය ජීවනයෙන් වන ජීවිතයකි. එය දෙවියන් වහන්සේගේම ජීවනය හා ස්වභාවය මනුෂ්‍ය ආත්මයට ඇතුළත් කර ඇත්තකි. කිතුණු භාවය හා නියම කිතුණුවෙකු කවුද යන්න ගැන දේව වචනයෙන් සඳහන් මූලික සම්බන්ධතාවයන් හඳුනා නොගෙන බොහෝ දෙනෙක් ජීවිතය ගත කරති. එයට හේතුව ඔවුන් බයිබලය අධ්‍යයනය නොකිරීමයි. එනමුත් ශුද්ධ ලියවිලි සොයා දැන ගැනීම යේසුස් වහන්සේ අපට අනකල සේක. අපට එහි වටිනා වස්තුවක් නොතිබේ නම් උන්වහන්සේ අපට එය අධ්‍යයනය කරමින් සොයා බලන්නැයි උපදෙස් නොදෙනු ඇත. පාවුල් තුමාද අපව උනන්දු කළේ දේව වචනය සාමාන්‍ය ලෙස කියවීම නොව එය අධ්‍යයනය කිරීමයි. මන්ද අධ්‍යයනයකින් තොරව එහි ගැඹුරු එළිදරව්වන් ලබාගත නොහැකි බැවිනි. ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන් කිතුණුවෙකු ලෙස අපට දෙවියන් වහන්සේ සමග සත්‍යතාවය හා ජීවමාන සම්බන්ධතාවය ඇති බව සොයාගත හැක. එය ආගමක් නොවේ. අපගේ සියලුම පිටස්තර ක්‍රියාවන්, යාඥාවන්, දීමනාදීම, බයිබලය අධ්‍යයනය කිරීම හා සහභාගීකමත් එකමුතු වීම කිතුණු භාවය නිර්වචනය නොකරයි. සත්‍ය වූ කිතුණු භාවය දෙවියන් වහන්සේ සමග ඇති සම්බන්ධතාවයයි. එහිදී ඔහු උන්වහන්සේගේ උපත ලබා උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය එළිදරව් කිරීමයි. මෙය එක්තරා මොහොතකදී නියත වශයෙන් අත්දකින දෙයකි. එය සිදු වූ විට එය සැක කිරීමට කිසි කෙනෙකුට බැරිය. මන්ද එය ජීවමාන වූ දෙවියන් වහන්සේව සංවේදීව දැනෙන පරිවර්තනය වන සම්මුඛ වීමකි. එය නොමැතිව පිටාස්තරව සිදුවන අනෙකුත් සියලුම ක්‍රියාවන් හිස්ය. නමුත් ඔබ ස්වාමින් වහන්සේ සමග මේ වැදගත් සම්බන්ධතාවයේ සිටින කල නමස්කාරය හා භක්තිවන්තකමේ සියලුම ක්‍රියාවන් මහත් වූ බලයක් නිදහස් කරමින් සදාකාලික වැදගත්කමක් දරයි. හලෙලූයා. එදින අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන්නා වූ එම බයිබල් පද වෙතට අපගේ අවධානය යොමු කරන්නට යන ප්‍රථමයෙන්ම දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඒ වගේම කොලොස්සි 1 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය සහ 27 වෙනි පදය. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට සභාවේ සේවකයෙක් කරනු ලැබීමි. අනේ ජාතීන් අතරේ තිබෙන මේ රහස්‍ය තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමති වූ සේක. ඒ වනාහි තේජස්සේ බලාපොරොත්තුව වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. ඒ වගේම පළමුවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය සහ 12 වෙනි පදය.
ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ. පුත්‍රයණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. එවගේම දෙවැනි පේත්‍රස් පළමුවෙනි පරිච්ඡේදයේ 4වෙනි පදය. ඒ කරන කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දෝෂකමෙන් නුඹලා ගැලවී ඒ පොරොන්දු කරන කොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය. හලලූයා. ඉතින් අද දවසේ යාක්ෂාව මාත් සමග ප්‍රකාශ කරන්න. ආදර පියාණනි, ඔබ වහන්සේ සමග ජීවමාන සත්‍ය වූ පවතින්නා වූ දැනෙන ආකාරයේ සම්බන්ධතාවයකට මා ගෙන ආ නිසා ස්තුති කරමි. මම ඔබ වහන්සේගෙන් ඉපදී සිටිමි. ශුද්ධාත්මයෙන් පිරී ඔබ වහන්සේ සමග ඒකත්වයක් යන යථාර්ථයේ දිනපතා ගමන් කරමි. මාගේ දිව්‍යමය ස්වභාවය ගැන දැනගැන්මෙන් ඔබ වහන්සේගේ ප්‍රේමය, ප්‍රඥාව හා බලය මාගේ ලෝකයට ප්‍රදර්ශනය කරමි. මෙම සත්‍යතාවය දැන ගැනීමට හා එහි ජීවත් වීමට ලැබූ වරප්‍රසාදය නිසා ස්තුති කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.